පළවෙනි දේ තමයි මම ඒ තත්ත්වයේ ඉන්නවා කියලා තමන්ව අඳුරගන්න. yes මම ඉන්නේ very emotionally very bad situation එක. මම ගොඩාක් ප්‍රශ්නයක ඉන්නේ. මට ලොකු ගැටලුවක් තියෙනවා. මම ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. මේක මට දරා ගන්න අමාරුයි. මේක මට මගේ හෙල්දි ලෙවල් එකෙන් පිට ගිහිල්ලා තියෙනවා. ඉන්නේ ඒ තැනට තමන් ඉස්සෙල්ලා තමන්ව ඇක්සෙප්ට් කරගන්න ඕන. ඒක කිසිම වැරදි වැඩක් නෙමෙයි. ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඔබට ඉන්නවා නම් ගොඩාක් හොඳ යාළුවෙක්, අහගෙන ඉන්න පුළුවන් කෙනෙක්, ඔබ විශ්වාසවන්ත කරන කෙනෙක්, ඔබට පුළුවන් එයාට කතා කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න ටික එයත් එක්ක කතා කරන්න. දෙවෙනි එක තමයි ඔබට හිතෙනවා නම් මේ ප්‍රශ්නේ මට දරා ගන්න අමාරුයි, මේකට මට උදව් ඕන කියලා ප්‍රොෆෙෂනල්ස්ලා ඕන තරම් ඉන්න. කවුන්සලර්ස්ලා, සයිකොලොජිස්ට්ලා ඒ කෙනෙක් ළඟට ගිහිල්ලා විධිමත්ව ඔබට පුළුවන් ඒක ඩීල් කරගන්න අවශ්‍ය උපදෙස් ගන්න. දැන් සමහරක් වෙලාවට ඔබ ඔබේ යාළුවෙකුට කිව්වොත් යාළුවා අහගෙන ඉන්න වැඩේ කරයි. හැබැයි යාළුවට හරියටම ටිප් එකක් දෙන්න බැරි වෙයිනේ. මොකද එයා දන්නේ නැහැනේ මොකක්ද ඒකට හරියටම කරන්න ඕන කියලා. එයා දන්න දේවල් එක්කනේ කියන්නේ. ඒක නිසා සමහරක් වෙලාවට ඔබ එතනින් අර ඉමෝෂනලි එක්ස්ප්‍රෙස් කරපු කෑල්ල කරාට සපෝට් එක ගන්න එයාට සපෝට් එකක් දෙන්න බැරි වෙයි. ඒක ඔබට පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් හම්බ වෙලා කතා බහ කරන සෙෂන්ස් කීපයක් යද්දී අනිවාර්යයෙන්ම ඔබට උදව් කරાવી ඔබේ සිටුේෂන් එක ඩීල් කරගන්න. තුන්වෙනි කාරණාව අපි ගොඩාක් ඒ වගේ කියලා තියෙනවා ජර්නලින්. right? මේක ඉතාමත්ම හොඳ මෙතඩ් එකක්. right? අපිට verbally ජර්නලින් කරන්නත් පුළුවන් දැන්. right? ඔව්. ඒ කියන්නේ දැන් ගොඩක් දෙනෙක් හිතන plan මේක ලියන්න අමාරුයි, පොතක් අරගෙන ලියන්න ඕන එහෙම කියලා. ගන්න ෆෝන් එකේ voice record එක on කරන්න. ෆෝන් එක තියාගෙන කියන්න. රෙකෝඩ් කරන්න පුළුවන් නේද? හැබැයි අහන්න එපා ඔබ රෙකෝඩ් කරපු එකයි. right? මේ මෙතඩ් එක 100% වැඩ කරනවා because මං try කරලා තියෙනවා. right? වට යාළුවෙකුට කියන්න බැරි නම් යාළුවා ඒක අහගෙන ඉඳලා ඔයාව ජජ් කරනවා කියලා හිතනවා නම් ෆෝන් එක අරගන්න. imagine කරන්න ඔයා තව කෙනෙකුට කියනවායි කියලා. අරගෙන රෙකෝඩින් එක on කරලා කියනවා. ඔයාට අඬනවා නම් අඬන්න පුළුවන්. so very good healthy way. ඒක හරහා අර එකතු කරගෙන ඉන්න ප්‍රෙෂර් එක අපිට එළියට රිලීස් කරන්න පුළුවන්කම තියෙනවා.